ආයුබෝවන් මගේ දරුවනේ කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අද අපි සූදානම් වෙන්නේ ඔයාගේ විභාගේ ඔයාට පේන මානේ තියලා ඔයාට හරියටම අනුමාන ටික දෙන්න. එහෙනම් අද ඔයාට වැදගත් දවසක් වේවි විභාගයට ලියන්න ඕන ඔයාලා පුතේ මේ අනුමාන ටික හරියටම බලාගෙන යන්න ප්‍රශ්න පත්‍රය ගොඩ දාගන්න. අද දවසේ ඔයාට මම මේ අනුමාන ටික හරියටම දෙනවා. ඔබේ ප්‍රශ්න පත්‍රයේ 3 වන පත්‍රය. ඒ කියන්නේ සිංහල සාහිත්‍ය සංග්‍රහය ඇසුරෙන් ඔබට ලියන්නට ලැබෙන තෙවන පත්‍රයට විෂය වෙන්නේ පුතේ සාහිත්‍ය කොටස. ඒ කියන්නේ ඔබට ලැබිලා තියෙන සාහිත්‍ය සංග්‍රහය කියන පොත. ඉතින් මම හිතුවා මුලින්ම හරියට අනුමාන කරගත්තා මොනවද මේ පාර එන්න පුළුවන් හරියටම එන්න පුළුවන් ප්‍රශ්න කියලා. පුතේ ඉතින් අපි මුලින්ම බලමු විචාර කොටසේ ඔයාට අනිවාර්යයෙන්ම ලියන්න වෙනවනේ විචාර ටිකක්. එහෙමනම් අපි මුලින්ම බලමු මේ පාර එන්න පුළුවන් විචාර මොනවද කියලා. මෙන්න පුතේ ප්‍රශ්නය සැලලිහිණි සංදේශය ආශ්‍රිතව මෙවර ප්‍රශ්නයක් අනිවාර්යෙන් එයි කියලා හිතෙන. සැලලිහිණි සංදේශය ඇසුරෙන් මෙවර ප්‍රශ්නයක් එන්නම පුළුවන් ප්‍රශ්න පත්‍රය ඇතුලේ. කලින් අවුරුදු වල ප්‍රශ්න ටික බලාගෙන යනකොට පුතේ අපිට අහු වුණා 2016 2020ටයි පස්සේ සැලලිහිණියෙන් විචාර ප්‍රශ්න ලියන්න ඇවිල්ලා තිබුණේ නැහැ. එහෙමනම් මේ පාර එනවමයි කියන තර්කය මත තමයි පිහිටියේ ඔන්න. එහෙම හිතලා අපි නිර්මාණය කරා කලින් අවුරුදු වල අහපු නැති ඒ වුණාට නිතරම අපි විඳින කවිය ඇතුලේ තියෙන අපේ දරුවන්ට ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. මෙන්න තියෙනවා විචාර ප්‍රශ්නය. සැලලිහිණි සංදේශය. රසික සිත් සතන් තුල වාග් චිත්‍ර මැවීමට සමත් වීමත් පළවෙනි කරුණ ඒක. දෙක තත්කාලීන සමාජ තොරතුරු හෙළිදරව් වීමත් මග විසිතුරු පැදිපෙළ රසවත් වීමට ඉවහල් වී ඇත. එක් කරුණකට උදාහරණ දෙක බැගින් දෙමින් විමසන්න. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක් මෙතන මම ලියලා තියෙන ලකුණු 15 ප්‍රශ්නයක් පුතේ ඔබට ලකුණු 15 ප්‍රශ්න දෙකකට පිළිතුරු ලියන්න වෙනවා. ඒ ප්‍රශ්න දෙක අනිවාර්යයි. ඒ නිසා හොඳට කරුණු දැනගෙන ඉන්න ඕන ඒ දෙකට පිළිතුරු ගොඩනගා ගන්න. හරිද? ඉතින් ඔන්න පුතේ ප්‍රශ්නය බලමු නැවතත් අපි මග විසිතුරු කියලා කියනකොටම මතකයට එන්න ඕන ඔබේ පෙළ පොතේ තියෙන සැලලිහිණි සංදේශයට අදාළ පාඩමෙන් තමයි මේක අහන්නේ. මග විසිතුරු තමයි පාඩමේ නම. බලමු ප්‍රශ්නය කොහොමද කියලා. රසික සිත් සතන් තුල වාග් චිත්‍ර මැවීම. අපි කියන්නේ පුතේ චිත්ත රූප මවනව කියන එක. ඇත්තටම භාෂාවට ලස්සනට චිත්ත රූප මවන්න පුළුවන්. ඊටත් වැඩිය හොඳට කාව්‍යමය භාෂාවට සහෘද හදවත් ඇතුලේ චිත්ත රූප මවන්න පුළුවන්. මෙන්න මේ ගුණය සැලලිහිණි සංදේශයේ තියෙනවා. එහෙනම් හිත ඇතුලේ මවන චිත්‍රය ඔන්න පළවෙනි කොටසෙන් ලියන්න අදහස මනසේ තියාගන්න ඕනේ ඒක. ඊට පස්සේදී තත්කාලීන සමාජ තොරතුරු එම කාලේ තිබුණු සමාජ තොරතුරු කියන එක. හරිද? ප්‍රශ්නය පැහැදිලිනේ? හොඳයි. එහෙනම් ප්‍රශ්නෙට කොහොමද අපි නිවැරදිව ලකුණු 15ම ගන්න පිළිතුරක් ලියන්නේ? මේක ගොඩාක් කල්පනා කරලා අමාරුවෙන් කරන වැඩක් නෙවෙයි පුතේ. හරි පහසුවෙන් සරලව කරන්න පුළුවන්. ඔයාට කවි ටික පාඩම් නම් අදාළ තැනට අදාළ කවිය යොදා ගන්න තමයි තියෙන්නේ. ප්‍රශ්නයට පිළිතුරු සාකච්ඡා කරගන්න කලින් මං හිතුවා පුතේ ඔයාට මේක පොඩ්ඩක් මතක් කරන්න ඕන කියලා. මොකද මේ සැකිල්ල ඔළුවේ තියාගෙනයි ඔයා ප්‍රශ්නෙට කරුණු ටික ගොඩනගා ගන්න ඕන. ප්‍රශ්නේ දීලා දෙන ප්‍රශ්න පත්‍රයේ පැන්සලෙන් හරි කමක් නැහැ. ඔයා මේ සැකිල්ල දාගන්න ඕන. එහෙමනම් බලන්න කොහොමද කියලා. ප්‍රශ්නයට හැඳින්වීම ලියන්න ඕන. ගොඩක් වෙලාවට හැඳින්වීම ඇතුළට අපි කතුවරයා, යුගය, අපිට අවශ්‍ය නම් එම කතුවරයාගේ වෙනත් කෘති, මෙම පාඩම පුටාගත් මුල් කෘතිය මේ ආදී කරුණු ඇතුළත් කරලා වාක්‍ය 4ක් හොඳටම ප්‍රමාණවත්. හරිද? වචන මේක ඇතුලේ 45ක් 35ක් වගේ ප්‍රමාණයක්. හරිද? හැඳින්වීම ලියන්න ඕන. ඊට පස්සේදී පුතේ ප්‍රශ්නෙට ප්‍රවේශයක් ගන්න ඕන.
ඔය ප්‍රශ්නෙම ලියලා හරි කමක් නැහැ. ප්‍රශ්නෙට ප්‍රවේශය ගන්න ඕන. හැබැයි මෙතන මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා. ප්‍රශ්නේ කොටස් දෙකක් දීලා තියෙනවානේ. එතකොට ප්‍රශ්නයට ප්‍රවේශ වීම දෙකකට යනවා නම් වඩාත් හොඳයි. හරිද? එතකොට බලන්න අපි මෙතන ප්‍රවේශ වෙන්නේ අර රෝම ඉලක්කම් එකට අපිලා තිබුණේ වාග් චිත්‍ර මැවීම කියලා එකක්. අන්න ඒකට ප්‍රවේශයක් මෙතෙන්දි ගන්නවා. හරිද? ඊට පස්සේ අපි කරගෙන යන්නේ උදාහරණය ලියනවා. ප්‍රශ්නයට අදාළ උදාහරණය වාක්‍ය 3කින් 4කින් වගේ පැහැදිලි කරගන්නවා. උදාහරණය ලියනවා නැවතත් වාක්‍ය 3-4කින් වගේ පැහැදිලි කරනවා. එහෙනම් මේ දැන් උදාහරණ දෙකම අපි ලිව්වේ අර වාක් චිත්‍ර මැවීම කියලා කිව්වේ. අන්නේ කොටසට අදාළවයි උදාහරණ ලිව්වා පැහැදිලි කිරීම කරා කියප එක කරේ. හරිද? ඊට පස්සේදී ආයෙම අපි ප්‍රවේශයක් ගන්න ඕන. එහෙම හොඳයි පුතේ ක්‍රමය. හරිද? ආයෙම අපි ප්‍රවේශයක් ගන්නවා. අර ප්‍රශ්නේ රෝම ඉලක්ක 1 2 කියලා තිබුණනේ. දෙවෙනි එකෙන් තිබුණේ තත්කාලීන සමාජ තොරතුරු ඉදිරිපත් කිරීමනේ. අන්න ඒකට ප්‍රවේශයක් මෙන්න මෙතනින් ගන්නවා. මෙන්න මෙතනින් මම එක මෙහෙම කපලා දානවා. මෙන්න මෙතන ප්‍රවේශය ගන්නවා. මෙන්න මෙතනින් ගන්නවා දෙවෙනි කොටසට ප්‍රවේශයක් සමාජ තොරතුරු. හරිද? ඊට පස්සේදී ඔන්න අපි ඒකට තෝරගන්න උදාහරණය ලියනවා. උදාහරණය පැහැදිලි කරනවා. නැවතත් උදාහරණයක් ලියනවා. උදාහරණය පැහැදිලි කරනවා. අවසානයේදී අපි සාරාංශය ලියනවා. බලන්නකෝ. විචාරයක් මහා අමාරු වැඩක් නෙවෙයි. මේක කරන්න පුළුවන් වැඩක්. පුතේ ඔයා හිතනවා නම් මහා ගොඩක් වචන ලියන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් විචාරයක් ඇතුලේ වචන 200 254 තිබුණම හොඳටම ප්‍රමාණවත්. බලන්නකො ඡේද කීයක් ආවද කියලා ලකුණු 15 ප්‍රශ්නයකට හොඳට බලන්න. හැඳින්වීම 1යි, ප්‍රවේශය 2යි, උදාහරණ ලියන් යන ඕන 3 4 1 2 3 4 5 6 7 8 9 10 11 12යි. 12කින් වැඩේ අවසానයි. හොඳ සාරවත් පිළිතුරකට ගියොත් මේ ලකුණු 15න් 13ක් 14කට යන්න අනිවාර්යයෙන්ම පුළුවන්. හරිද? දැන් මම අද විචාර කිහිපයක් නේ සාකච්ඡා කරන්නේ. අනුමානයෙන්ම එන්න පුළුවන් ඒවා. අපිට ප්‍රශ්න පත්‍රයේ පෙනිලා නෙවෙයි පුතේ. අපි ප්‍රශ්න අවුරුදු කීපයක ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරලා බලලා ගොඩනගාගෙන තියෙන හැම පාරම මේ විදිහට ආවා. ඒ නිසා විශ්වාසයෙන් කතා කරනවා. මෙන්න මේ සැකිල්ලට ලියන්න පුතේ වරදින්නේ නැහැ. දැන් ඔයා මේ සැකිල්ලට ඔයාගේ විස්තර ටික දාගන්න ඕන. ඔයා ලියන්න යන ටික. ඒක කොහොමද කරන්න කියලා දැන් බලමුකෝ. මතක තියාගන්න පුතේ. විචාරයකට සැකිල්ලක් ගොඩනගා ගැනීම ඔබට විචාරය ලිවීම පහසු කරනවා. හරින් මෙහෙම මතක් කර ඉන්න දෙයක් නැහැ. ප්‍රශ්නේ දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේම පැන්සලෙන් කොනක මේ විදිහට chart එකක් දාගන්න. මේ දැන් අපි කතා කරන්න සූදානම් වෙන ප්‍රශ්නෙට අදාළව මම ගොඩනගමු සැකිල්ල. බලන්න මේ සැකිල්ල ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේක තියෙනවා නම් ਵਿਚාරේ ලියා ගන්න පුළුවන් පුතේ. පහසුයි වැඩේ. බලමුකෝ අපි. හැඳින්වීම දීලා තියෙනවා. කතුවරයා මම ලියලා තියෙනවා යුගය ලියලා තියෙනවා. තොටගම්වේෂී රාහුල හාමුදුරුව කෝට්ටේ යුගය. ඊට පස්සේ ප්‍රශ්නෙට ප්‍රවේශය ගත්තා. මේ තියෙන උදාහරණ මේ ඉර ගහලා තියෙන එක පැහැදිලි කරන්න ඕන කියන එකට මේක පැහැදිලි කරා. ඊට පස්සේ මේ කවිය ප්‍රශ්නෙට අදාළව පැහැදිලි කරා. දෙවෙනි ප්‍රශ්නෙට ඊට පස්සේ දෙවෙනි කොටසට නැවත ප්‍රවේශයක් ගත්තා. උදාහරණ කවිය ලිව්ව උදාහරණ කවිය පැහැදිලි කරා. උදාහරණ කවිය ලිව්ව උදාහරණ කවිය පැහැදිලි කරා. සාරාංශය ලිව්වා. හරිද? මේ ක්‍රමේ සාර්ථකයි. දරුවෝ මෙහෙම ලිව්වම දරුවෝ හරියටම ලකුණු වලට ගියා පුතේ. දැන් අපි කියනවා හැබැයි ਵਿਚාරය කියන්නේ පෞද්ගලික කාරණාවක්. ඒකට අපිට මිම්මක් දෙන්න බෑ. ඒක මෙහෙම ලියන්න ඕන කියලා කියන්න බෑ. හැබැයි දරුවනේ ඔයාලා මේ කලාව පුහුණු වෙන ගමන් ඉන්නේ. පසුව ඔයාලට ආවේනික ක්‍රම හොයාගන්නව ලේඛනයේ සඳහා. හැබැයි මේ ක්‍රමය අනුගමනය කරලා ලියන්න මෙහෙම ලිව්වම විභාගයේ ඇතුලේ ඔයාට පුතේ පොඩි වෙලාවක්වත් නෑ එහෙම වෙන්න. හරිද? එතකොට අපි අවුරුදු 2ක් ඇතුලේ එහෙම නෙවෙයි අපි අවුරුදු 6 වසරේ ඉඳලා ඉගෙන ගනිපු සියල්ල මේක ඇතුලේ විවිධ තැන්වල අහනකොට ඔයාට වෙලාව නාස්ති කරන්න වෙලාවක් නෑනේ පුතේ. ඒ නිසා මේ විදිහට ප්‍රශ්නය ගොඩනගා ගන්න හැමතිස්සෙම උත්සාහ කරන්න. දැන් බලමු අපි දැන් හැමතිස්සෙම මෙන්න මෙහෙම වැඩක් කරන්න ඕන ඔයා පුතේ. ප්‍රශ්නය දෙපාරක් කියවලා ප්‍රශ්නේ අත්‍යවශ්‍ය කරුණු යටින් ඉරියඳ ගන්න ඕන. ඒක හරිම වැදගත්. පැන්සලෙන් ප්‍රශ්නේ දැන් මේකේ අත්‍යවශ්‍ය කාරණා දෙකක් මතු කරලා තිබුණා නේද? පළවෙනි රෝම ඉලක්කම් 1 යටතේ තිබුණා
වාග් චිත්‍ර මැවීම යටි නිරියඳ ගන්නවා ඒක මනසට දාගන්නවා පළවෙනි කාරණය මේකට උදාහරණ ගන්නේ වාග් චිත්‍ර මැවීමෙන් ඊළඟට දෙවෙනි කාරණය තමයි මොකක්ද තත්කාලීන සමාජ තොරතුරු ඉදිරිපත් කිරීම ඒ යටිතුන් තිරක් ඇඳලා තියා ගන්නවා හරිද ඒක ඔළුවේ තියාගෙන හැමතිස්සෙම ප්‍රශ්නේ ඔළුවේ තියාගෙන අපි ඇත්තටම පුතේ කලින් ලියපු ප්‍රශ්න මතකෙන් ලියනවා නෙවෙයිනේ අපි මෙවෙලේ පිළිතුරක් ගොඩනගා ගන්න ඕනේ. ඒ මතකය අලුත් කරගන්න පුළුවන් මතකය තව තහවුරු කරගන්න පුළුවන් අර විදියට මතු කරගත්තම ප්‍රශ්නය. හරිද? ප්‍රශ්නෙම්ම අදාළ ප්‍රශ්නය මතු කරගන්න. ප්‍රශ්නේ ඇතුලේ අනවශ්‍ය කොටස් තියෙනවානේ. ඒ ටික අයින් කරලා හරියට ප්‍රශ්නේ මතු කරලා ගන්න. හරිද? හරි. දැන් අපි යමුකෝ. එහෙනම් නිවි සැනසille ඔන්න බලමු දැන් කොහොමද ප්‍රශ්නෙට පිළිතුර ගොඩනගා ගන්න කියලා. පළවෙනි ඡේදය අපි ලියන්නේ හැඳින්වීම. මම කිව්වා හැඳින්වීම ඇතුලේ ගොඩාක් වැල්වට අරන් ලියන්න ඕනේ නෑ පුතේ. වාක්‍ය 3ක් වාක්‍ය 4කට යන්න උත්සාහ කරන්න. අපි ලියමු මේ විදියට. සිංහල සංදේශ සාහිත්‍යාවලියේ ස්වර්ණමය යුගය කෝට්ටේ යුගයයි. මෙම යුගයේ රචිත සංදේශ කාව්‍ය අතර සැලලිහිණි සංදේශය අද්විතීය ස්ථානයක් දිනාගෙන තිබේ. මෙහි කතුවරයා ඔබ දන්නවා ෂඩ් භාෂා පරමේශ්වර මහා කවි තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්. වාක්‍ය 3යි හරිම ලස්සනට ප්‍රවේශය ලිව්වා. හරිද? අන්න ඒ වගේ ප්‍රවේශයක් ගොඩනගන්න. ඊට පස්සේ අපි යනවා ප්‍රශ්නෙට ප්‍රවේශය ගන්න. දැන් ඔන්න රූලක් අතෑරලා ඊළඟ රූලට ගිහින් අපි ලියනවා මග විසිතුරු පද්‍ය නිර්මාණය සඳහා පාදක වන්නේ සැලලිහිණි සංදේශයයි. සැලලිහිණි සංදේශය සැබවින්ම චිත්තරූප මවන බසකින් සිතුවම් කරන්නට රාහුල හිමියන් සමත් වී තිබේ. චිත්තරූප මවන බසකින් සිතුවම් කරන්නට මම එහෙම පාවිච්චි කරා. සිතුවම කියන එක චිත්‍ර ශිල්පියාට අයත් කාර්යයක්. හැබැයි කවියටත් මේක ඊට කඩිය ලස්සනට කරන්න පුළුවන් කියලා මං හිතනවා. චිත්‍ර ශිල්පියා එයා දැකපු දේ අපිට පෙන්නලා අපිව ඒකට ගෙනියනවා. හැබැයි කාව්‍ය නිර්මාණකරුවා පුතේ එයා වචන වලින් මවන එක අපි මනසින් අපි කැමති විදියට අපි දැකලා තියෙන දේවල් එක්කයි අපි පරිකල්පනය කරන්නේ. එතකොට ලොකු කාර්යයක් කරනවා චිත්‍ර රූප මැවීමේදී මනස ඇතුලේ කවිය තමයි ලස්සනම රූපමවන්නේ අපිට. ඒක අපි හිතලානේ ගන්න. එතකොට කවුරුවත් දන්නේ නැහැ අපේ හිතේම ඇවිච් එක. අපි ඒකයි රස විඳින්නේ. හරිද? කියවනකොට දැනෙන හැඟෙන මනසේ නැවෙන රූපය. අන්න ඒකට තමයි අපි කියන්නේ චිත්ත රූප කියලා. හරිද? හරි. ඔන්න දැන් මම ඒකට උදාහරණ විදියට ගත්ත පුතේ කවි දෙකක් ඔබට පේනවා ඉක්මනින්ම සාකච්ඡා කරා යන්න නැත්නම් ලොකු වෙලාවක් යනවා පාඩම ඇතුලේ. වළඳින අදහසින් මෙන් සුරඟඟන කවිය තමයි ඔයාලගේ පෙළ පොතේ 91 පිටුවේ 3 වෙනි කවිය. මේ කවිය අවස්ථා කීපයකම වාට කොහොමත් ඕන වෙනවා. ඒ නිසා මේ කවිය අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕන කවියක් කියලා මතක තියාගන්න. මොකද ශබ්ද රසයටත් මේ කවිය පාවිච්චි කරන්න පුළුවන්. වළඳින අදහසින් මේ කවියට වළඳින අදහසින් මෙන් සුරඟඟන නල බල සසල දල රල පෙළ නුඹ නැගෙන වෙලලස ගැවසි මුතුසක් පබළු බබලන බලමහ මුහුදෙම සඳ උතුරින් පෙනෙන. අපිට මුහුදක් චිත්‍රණය කරනවා ලස්සනට. මුහුදේ පුතේ රැල්ල නැගෙනවා රැල්ල ආයෙම කැඩෙනවා. එහෙමනේ මුහුදේ ස්වභාවය. එතකොට කවිය කියනවා අහස කියන අහස් ගඟ අහස නම් වූ භාර්යාව වැළඳ ගන්නට සයුර තම අත්ඔසවාගෙන යනවා. අත්ඔසවාගෙන රළ එස වෙනවා. මේක ලස්සනට අපේ මනසේ සිතුවම් වෙනවා. අන්න ඒකයි පුතේ අපි කවිය ලියලා කවිය කෙටියෙන් සරලව විස්තර කරන්න ඕන. ඊට ඒකේ දැන් නල බල සසල තල රළ පෙළ කියනකොට ශබ්ද රසය වගේම අපේ මනසේ අර රළ ඉහළ පහළ යන එක සිතුවම් කරනවා. ඒකත් එක්ක ඒ කවිය සුදුසුයි ඔය ප්‍රශ්නෙට උදාහරණ ලියන්න. ඊට පස්සේ පුතේ තව කවියක් මම තෝරගත්ත අග පිපි මල් මලිගිය ලිය කැලේයක්. කවිය තියෙනවා ඔයාගේ පොතේ 92 පිටුවේ 6 වෙනි කවිය. 92 පිටුවේ 6 වෙනි කවිය.
ඒ කවියත් පුතේ ස්වභාව ධර්මයේ ලස්සන පාරිසරික දර්ශනයක් මවනවනේ හිත ඇතුලේ බලන්නකෝ. අග්ගිස්සේ ඉද්දමල් පිපිච්ච ඉද්දමල් කැලෑවෙන් යුතු රාජ හංසයන් රංචු වශයෙන් බසින සුදු වැලි තලාවට බැහැලා යන්නලු. හෙළ වැලි තෙලේය සුදු වැලි තලාවට බැසලා යන්නලු. මවන්නේ නැද්ද? අපේ මනසේ ලස්සන රූපයක් මැවෙනවා. ඉද්ද මල් ගස් මල් පිපිලා තියෙනවා. ඊට පස්සේ රාජහංසයන් පිපුණු මල් සහිත විල් වලට බසිනවා. ළඟ ගස් වලින් රේණු වැටිලා තියෙනවා. එතකොට කවිය පාවිච්චි කරන්නේ ඇත්තටම වාක් චිත්‍ර මැවෙන බසක්. මම හිතනවා මේ ප්‍රශ්නයට පිළිතුරු ලියනකොට මගේ දරුවන්ට මේ කවි දෙක ලස්සනට ගලපන්න පුළුවන් කියලා. හරිද? කවිය ලියන්න පැහැදිලි කරන්න. කවිය ලියන්න ප්‍රශ්නට අදාළව කවිය පැහැදිලි කරන්න. හරිද? ඔන්න ඊට පස්සේදී නැවතත් අපිට වෙනවා දැන් පළවෙනි කොටස සක්සස්. හරි. අපේ ප්‍රශ්නේ දෙවෙනි කොටසට අපිට මනස ප්‍රවේශයක් ගන්න වෙනවා. ඔබට මතකද මේ ප්‍රශ්නේ කොටස අපිට තිබුණා තත්කාලීන සමාජ තොරතුරු කොහොමද සැලලිහිණියෙන් ඉදිරිපත් කරන්නේ ඔබට නියමිත කොටසින්. එතකොට අපි ලියනවා ප්‍රශ්නෙට ප්‍රවේශයක් ගන්නවා මෙහෙම. සැලලිහිණි කතුවරයා සැලලිහිණියා යන ගමන් මාර්ගයේහි එවකට සමාජකාලීන තොරතුරු ඔහුට සැලලිහිණියාට නිර්මාණය තුල ඉදිරිපත් කරයි. එය පහතින් විමසනු ලැබේ. ඒ විදිහේ සරල ප්‍රවේශයක් ගන්න වාක්‍ය දෙකක් වගේ හොඳටම ප්‍රමාණවත්. මේකට මම කවි විදියට ඔයාට තෝරලා තියෙනවා බලන්නකෝ. ගණේ මිනි බැබලි කවිය. ගණේ මිනි බැබලි කවිය තියෙන්නේ පුතේ ඔයාගේ පෙළ පොතේ 91 පිටුවේ දෙවැනි කවිය. ගණේ මිනි බැබලි කවිය. මේ කවිය ලියලා ඔයාට ලියන්න පුළුවන්. අර කතරගම දෙවියන්ගේ දකුණු පැත්තෙන් ඔබට දකුණෙන් කතරගම දේව මන්දිරය පෙනේ කියලායි කියන්නේ. එතකොට එවකට සමාජයේ මිනිස්සු වැඳුම් පිදුම් කරපු දෙවි කෙනෙක් කතරගම දෙවියන්. ඉතින් ඒ සමාජ තොරතුරු තමයි පුතේ කවියෙන් ඉදිරිපත් කරන්න සමත් වෙන්නේ. එතකොට කවිය ලියන්න එකට ගලපෙන්න ඒ අර්ථය ගොඩනගන්න. ඊට පස්සේ මම තෝරගත්තා අයිරාවන වුවත් නවතන රිසින් එන. මේ කවියත් ඕගොල්ලන්ගේ 7 වෙනි කවිය 93 පිටුවේ තියෙනවා. අයිරාවන හස්තියා වුණත් නවත්තන්න පුළුවන් තරම් බල සම්පන්න. දහස් ගණනින් දිලිසෙන දුනු කෘන්ත අසිපත් ආදී අරගෙන කයිකාවල ප්‍රදේශයේ සිටින මුරසෙබළුන් බලාගෙන යන්න කියලායි කියන්නේ. එතකොට මේ එදා තත්කාලීන සමාජයේ තිබුණු සමාජ තොරතුරක් තමයි පුතේ ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට එදා කයිකාවල ප්‍රදේශයේ මිනිස්සු එහෙ මෙහෙ ගැවසෙන තැනක් නෙවෙයි. සෙබළු මුරට ඉන්න සාමාන්‍යයෙන් තර කරපු ප්‍රදේශයක් අර අපි කියන්නේ බලෑනියකින් අර ආරක්ෂිත ප්‍රදේශයක්. එතකොට අපි අර කියනෝනේ කුරුල්ලෙකුටවත් ඉගිලෙන්න බැරි විදිහට සමහර වෙලාවට මේ සේනාව තර කරලා තියෙනවා කියලා ඒ කාලේ. එතකොට කයිකාවල ප්‍රදේශයෙන් ඔබට එම ප්‍රදේශය බලාගෙන වයියාකරන් මල්තුරු ගණවන හිසින පියාඹල යන්නලු ඝන වනාන්තරයේ උඩින් කියලා කියනවා. එතකොට කයිකාවල ප්‍රදේශය ගැන කියලා ඒ සෙබළුන් රැකවරණයට ඉන්නවා. සෙබළු ඊටාම ශක්තිමත් කියන එක පෙන්නවා. එතකොට ඒක සමාජ කාලීන තොරතුරක්. ඊට කලින් ඔයා විස්තර කරා පුතේ කතරගම දෙවියන්ගේ දිව්‍ය මන්දිරය දකුණු පැත්තෙන් දකුණු දිශාවෙන් පෙනෙනවා කියලා. මේකත් සමාජ තොරතුරක්. ඔන්න දැන් ඔයා ප්‍රශ්නෙට උත්තර ලියලා ඉවරයි. හරිද? ගොඩාක් වෙලා අරගෙන විස්තර කරේ නෑ. අර අපි පාඩම් හඳුන්වලා දෙන මුල් කාලේ කවි අරන් ගොඩක් ඒකේ විස්තර කරනවනේ. ඒතකොට ඉතින් එච්චර දීර්ඝ විස්තරයක් කරන්න අවශ්‍ය නැහැ ඔයාලට මේ කවිය සරලව ප්‍රශ්නට අදාළවයි විස්තර කරගන්න ඕන. දැන් ඊට පස්සේ අමතක කරන්න එපා පුතේ. මෙන්න මේ අපි දැන් කොටස් දෙකකට උත්තර ලියුවනේ. ඒ කොටස් දෙකම අදාළ කරගෙන ප්‍රශ්නේ සාරාංශය ගොඩනගන්න ඕන. කොහොමද ප්‍රශ්නේ සාරාංශය ගොඩනගාගන්නේ? අපි ලියනවා මෙන්න මෙහෙම. සැලලිහිණි සංදේශය වාක් චිත්‍ර මවන බසකින් ලියවී ඇති අතර තත්කාලීන සමාජ තොරතුරු තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් නිර්මාණය තුල ඉදිරිපත් කරයි.
එය ඉහත උදාහරණ තුලින් විස්තර කරනු ලැබ ඇත. ඒ වගේ සාරාංශයක් ඔයාට ලියන්න පුළුවන්.